මේක තමයි අපි දෙන්න ගියපු පළවෙනි ට්‍රිප් එක. අපි දෙන්නගේ එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ තමයි අපි දෙන්න නුවරඑළිය යන ට්‍රිප් එක ප්ලෑන් කරගෙන තිබුණේ. අපි ගෙදරින් පිට වුණේ උදේ 6:00 විතර. කොහොම හරි අපි නුවරඑළියට ලඟ වෙනකොට උදේ 11:00 විතර ඇති. ඊයන් අතරමඟ තමයි අපිට මේ ලස්සන තැන හම්බුනේ. මේක හුරතලිය ඇල්ල කියලා තමයි කියන්නේ. අපි පළවෙනි වතුර මෙතන තමයි. ඔව් කිව්වට තේරෙන්නේ නැහැ මුලින්ම අපේ පළවෙනි තැන ගමනේ අපේ පළවෙනිට බලම් කරන විතර ගොඩක් කැර විතර වගේ යනවා. පොඩ්ඩක් ඇතුළට යන්න ඕන. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. කට්ටියට තමයි ඇතුළට ගියොත් උතන බලන්න පුළුවන්. ගොඩක් දුර යන්නේ නැහැ. ලස්සනයි. ලස්සන වතුරක් තියෙනවා. වෙන මොකද? එයා වගේ වයිබ් දැන්. ඊට පස්සේ අපි ගියේ මෙන්න මෙතනට. මෙතන තමයි බඹර කන්ද දියැල්ල කියලා කියන්නේ. එතනත් ඇතිතරම් ෆොටෝ ගහගෙන ඊට පස්සේ අපි ගියේ මම මේ ට්‍රිප් එකේ යන්න ආසාවෙම බලන් හිටපු තැන ඔහියට. කියන්න වචන නෑ. මට නම් මේ දැන් දකිද්දිත් ආපහු යන්න ආස හිතෙනවා. ඒ තරම්ම ඒ පැත්ත ලස්සනයි. ඊට පස්සේ අපි ඔහි ස්ටේෂන් එකෙන් දවල්ටත් කාලා කෙලින්ම ගියේ හෝටන් ප්ලේස් වලට. එහෙට යනකොට නම් හවස 3:45 විතර වෙලා තිබුණේ. සීතල එන්නම වැඩි වෙන වෙලාවේ තමයි අපි දෙන්න හෝටන් ප්ලේස් වලට ගියේ. කොච්චර සීතල වැඩි වුණත් ආපහු මතක් වෙදී යන්න හිතන තැනක් තමයි හෝටන් ප්ලේස් කියන්නේ. පරක් වෙලා තිබුණත් අපි ෆොටෝ ගහන්න නම් අමතක කළේ නැහැ. අපි දැන් ඉන්නේ කොහෙද සුදු හෝටල් ප්ලේස් එකක අපි එළියට ගාන ඉන්නේ. එළියට ආවා. අපි ඉතලයි. කොයි දුදු බෝලේ නම් ගහනවා. නුවරඑළියේ මංගිය සීතලම තැන තමයි හෝටන් ප්ලේස්. ඉතින් එතනින් එළියට ඇවිල්ලා පට්ටිපොළට යන ගමන් අපිට හම්බුනේ මෙන්න මේ ෆොටෝ ලොකේෂන් එක. මේක ගොඩක් අය දන්නවා ඇති. ඉතින් අපි අමතක කරේ නෑ එතනට ගිහලා ලස්සන ෆොටෝස් ටිකක් ගහගන්න. එතනින් අපි කෙලින්ම අපි නවතින තැනට තමයි ගියේ. අපි රෑ කෑම ගත්තේ එළියෙන්. ඊට පස්සේ පහවදා උදේ 10:00 විතර තමයි අපි එන්න පිටත් උනේ. උදේ 10:11 වුණත් පාරවල් වැහෙන්න තරම් මීදුම මේ වෙලාවේ. අපි අඹේවැල යන්න හිතාගෙන ආවේ. උනාට එදා ෆාම් එක වහලා තිබුණේ. ඉතින් ඒ හින්දා යන්න හම්බුන්නේ නැහැ. ඒ මගදී හම්බුණා අපිට ලස්සන කැෆේ එකකුත්. ඉතින් එතනටත් ගිහිල්ලා එනකොට අපිට හම්බුණා මෙන්න මේ විශේෂ බඩි ඉරිඟු කරලා. ඒව නම් හරිම රසයි. මේවා පුච්චලා තමයි තිබුණේ. ඊට පස්සේ අපි තීරණය කළේ ගෙගරි පාක් එකට යන්න. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ගෙදර බලා තමයි ආවේ. අපි ගෙදර එනකොට රෑ 8ට විතර ඇති. එහෙනම් තව ට්‍රිප් එකක් යන බලාපොරොත්තුෙන් අදට නවතිනවා. බයි.